අද වෙසක් මාස 15වත් පොහොය දවස සිද්ධාර්ථ කුමාරයන් මව් කුසයෙන් බිහි වූ වෙසක් 15වක් දවසයි. ඒ වගේම උන්වහන්සේ පස්මරුන් පරාජය කරලා ලෝකුරා බුදු බවට දැමුණු අද වගේ මේ වෙසක් මාසයේ පුරවසවස්වක් දවසයි. ඊට පස්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දෙවියන් සහිත ලෝකයාට වැඩ කරලා උන්වහන්සේ 80 අවුරුදු වයසේදී පිරිනිවන් පාවලා ඒ පිරිනිවීම සිද්ධ වෙලා තියෙන්නේ වෙසක් පුරවසවස්වක් බොහෝ දිනකයි. මේ නිසා මේ වෙසක් 15ක් බොහෝ දිනය බෞද්ධයන් විසින් ඊටම උසස් කොට වැඩගත් කොට සැලකනා වූ දිනයක්. බුද්ධ ශාසනයේ පවතිනවායි කියලා නියම කරලා තියෙන්නේ අවුරුදු 5000ක්. ඒ අවුරුදු 5000න් 2500 වෙනකොට දෙකෙන් පන්දුවක් ගෙවිලා ගිහිල්ලා බුද්ධ ශාසනය කියන එකත් ඔය අවුරුදු 5000කින් ඉවර වෙනවා කියන එක මේ දික්ෂි ශාසනය මාර්ගඵල ලබා ගන්න පුළුවන් කාලය. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත යුතු කාරණයක්. බොහෝ දෙනාගෙන් ප්‍රශ්නකේ බුද්ධ ශාසනය කියන කතාව කවුරුත් කරනවා. එසේ වුණේ නමුත් ඒ අයගෙන් බුද්ධ ශාසනය කියලා කියන්නේ කුමකටද කියලා ඇසුවේ. ඒක පිළිතුරක් දීමට නොපුළුවන් අය තමයි බොහෝ දෙනෙක් නැත්තේ. බුද්ධ ශාසනය කියන එක සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදාපන ඒකං බුද්ධාන ශාසන. ඕන්නේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ ශාසනය කියන්නේ කොහොමද කියන එකයි. ශාසනය කියන වචනේ තේරුම අනුශාසනාව. අනුශාසනාවේ කියලා කියන්නේ මෙය කළ යුත්තේ මෙය නොකළ යුත්තේ මෙය කිරීමෙන් මෙබඳු අනිෂ්ට විපාක ලැබෙනවා මෙය කිරීමෙන් මෙබඳු ඉෂ්ට විපාක ලැබෙනවා කියලා කරන අනුශාසනය සබ්බ පාපස්ස අකරණ සියලු පව් අත්හැරීම සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා හැකිපමණින් තම තමන්ට දාන ධර්මාදී කුසලයන් කිරීම සචිත්ත පරියෝදාපන තමන්ගේ සිත පිරිසිදු කිරීම. ඕනෝය කාරණා තුන පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එතන යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසන අනුව ඔය කාරණා තුන අනුව පිළිපදිනවා නම් තමන් තුළ පවත්වනවා නම් ආන්න ඒ තැනත්තා බුද්ධ ශාසනයේ පවත්වන්නා වූ කෙනෙක් කියලා වේ යුතුයි. මේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ ශාසනයේ කියන එක මේ හාමුදුරුවෝ විසින් පවත්වන එකක් කියලා. ශාසනයේ හාමුදුරුවෝ විසින් පමණක් නෙවෙයි ගිහි පැවිදි හැමදෙනා විසින්ම පැවැත්විය යුතු එකක්. ශාසනයේ පිරිහෙනවයි කියලා කියන්නේ ඔය කියාපු පව්කම් වලින් වැළකීම වැළකෙන්නේ නැතුව පව්කම් කර
පව්කම් වලින් වළකින්නා වූ බොහෝ ජනයා ඇතිවීම. කුසලයන් කරන්නා වූ බොහෝ ජනයා ඇති කිරීම. සිත පිරිසිදු කරන්නා වූ බොහෝ ජනයා ඇතිවීම ශාසනයේ දියුණුව. මේ එබඳු අය අඩුවීම ශාසනයේ පිරිහීමෙන් කියලායි කියන්නේ. ඔය දැන් මේ කාලේ සලකලා බලනවා නම් ශාසනය හුඟක් දුරට පිරිහිලා තියෙන කාලයක් හැටියට කිය යුතුයි. පව්කම් වලින් වැළකීලා සිටින අයත් අඩුයි. කුසලයන්හි බොහෝ කොට යෙදෙන අයත් අඩුයි. හිත පිරිසිදු කර ගන්නවා කියන අයත් අඩුයි. ඒ අඩුවීම ශාසනයේ පිරිහීම. යම් යම් කර්මක ඔය කියාපු ධර්මයන් ජනයා අතර වැඩි වෙනවා නම් ඒ වැඩිවීම ශාසනයේ දියුණුව. ඔය ශාසන දියුණුව ශාසන පිරිහීම කියන ඔය දෙක ගිහි පැවිදි කොයි කාටත් සාධාරණ එකක්. ඉතින් අද දවස ගැන සලකලා බලනවා නම් බුදුරජාණන් වහන්සේ පස් මරුන් පරවල බුද්ධත්වයට පැමිණියේ වෙසක් 15ක් බොහෝ දිනයකයි. ඒ කාරණේ නිමිත්ත කරගෙන බෞද්ධයන් විසින් මේ දිනය විශේෂයෙන්ම කුසල ක්‍රියාවන්හි යෙදෙන දිනයක් කරගෙන තියෙනවා. මේ ඒ වගේම මංගල දිනයක් කරගෙන තියෙනවා. ලෝකෙහි බුදුරයන් පහළවන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප කෝටි ගණන් ගත වෙනවා එක බුදුරෙක්වත් පහළවන්නේ නැතිව. අප ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය ලැබුවේ නීත සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් එහා. මේ බුදු වී වදාළ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ ගෙනවයි. දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කල්ප අසංඛ්‍ය 4කට ලක්ෂයක් ගත වුණායින් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණියේ. ඔය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අති දීර්ඝ කාලයේහි ලෝකෙහි බුදුවරුන් පහළ වෙලා තියෙන්නේ 24 නමක් පමණයි. කල්ප ලක්ෂයකට එක බුදුවරයෙක්, කල්ප කෝටියකට එක බුදුවරයෙක් වෙනවා. ලෝකෙහි බුදුවරුන් නැති වෙලා නැහැ. එතේ බුදුවරුන් ඇතිනවන්නේමත් නිසාද කියලා කියනවා නම් බුද්ධත්වයේ කියන එක ලෙහෙසි පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අති දීර්ඝ කාලයක් පින් කරන්න ඕන කරනවා. එහෙම නැතුව දවස් දෙකක් පින් කරලා නැත්නම් ඒකාත්ම භාවයක දෙක පින් කරලා අවුරුදු 10000ක් ලක්ෂයක් පින් කරලා බුද්ධත්වයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. බුද්ධත්වයට පැමිණීම සඳහා කරන පින්කම් වලට ව්‍යවහාර කරන නම පාරමිතා කියන එක. බෝධිසත්වයන් වහන්සේ සාරාංශය කල්පලක්ෂයක් පෙරම් පිරුවයි කියන එක. බෞද්ධයන් ඔය විතර කියන අහලා කියන දෙයක්. පෙරම් පිරීමේ කියලා කියන්නේ පින් පිරීම තමයි. ඒ මහා පුණ්‍යස්කන්ධයේ බලයෙන් මේක අවුරුදු 2574කට පෙර බෝධි මූලයේදී බෝධිසත්වයන් වහන්සේ බුදු බවට පැමිණියා. බුද්ධ වර්ෂය ගණන් අරගෙන නම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාලා පිරිනිවන් පානා දිනේ පටන් ගණන් අරගත් ඒ බුද්ධ වර්ෂය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පෙරහැරලා 45 අවුරුද්දක් ලොව වැඩ කළා. ඒක ටිකක් එක්ක හොවලම බුදුරජාණන්
බුද්ධ ශාසනයේ පැවතියා කාලේ අවුරුදු 2574ක් විතර වෙනවා. මේ විහත් පසලොස්වක් පොහෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැලකිය යුතු කාරණා කීපයක් සිද්ධ වුණු නිසා ඒවා සිදු කරන්නා වූ ගෞරවයට විශේෂයෙන් සිතාවන්දනක් කීතියි. බුද්ධ ගුණ පිළිවෙලයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රධාන වශයෙන් කියනකොට 9ක් තියෙනවා. දැන් මේ කාටත් පාඩම් කියන පාඩයක් තියෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසද සාරේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා. ඔය පාඨයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ය. ඒ ගුණ 9න් මුලටම කියනා ගුණය තමයි අරහං කියන එක. අරහං කියන්නේ වැඩුම් පිදුම් ලැබීමට, ගරු සත්කාර ලැබීමට සුදුසු බවයි. ලෝකයේ යම් හැමතෙම අනුන්ගෙන් සැලකිලි ලබන නොලබන ස්වභාවය මේ කොයි මිනිසයන් ගැන පරීක්ෂා කරලා බලවත් කියන්නට තියෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඔය අතර අහකට ගන්න. සමහර මිනිස්සු ඉන්නවා මේ ගෙදරකට එනවා නම් ඈත තියා මෙලවලනවා එනවතවත් කරට දැක්කේ. එහෙම නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒ ගෙදරකට එනවට දැනෙන්නේ නැහැ. ඈත තියා මෙලවලා වෙනහාගේ මේ ගරු බුහුමන් සත්කාර කිරීමේ ගුණ කොහෙත් නැහැ. ඉතින් ඔවා ටික ටික වැඩියෙන් තියෙන මිනිස්සු ඉන්නවා. සමහර කෙනෙක් කොතනකට වඩා හොඳට පිළිගන්නවා. හොඳට අඟට කාල වාඩි වෙන්න දීලා එළවෙ හැටියට සංග්‍රහ කරනවා. එහෙම නේද? තවත් සමහර කෙනෙක් දැන් මේ ලොකු මිනිස්සු ඉන්නවානේ. මේ මන්ත්‍රීවරු ඇමතිවරු තවත් ඉතින් රටේ යන උසස් වැඩක් කරන ධනවත් එහෙම කෙනෙක් එනවා නම් උත්සවස්ත්‍රයේ පිළිගන්න. ඒ මොකද ඒවා ලැබීමට සුදුසු ස්වභාවය ඒ අයතුල තියෙනවා. ඒ පූජා සත්කාර ලැබීමේ සුදුසු ස්වභාවය බුදුරජාණන් වහන්සේට ලෝකයේ යම් හැම දෙනාටම ලැබෙන්නේ කියලා. ආන් මේක තමයි බුදුහාමුදුරන්ගේ කියන අරහං ගුණය. බුදුරජාණන් වහන්සේට මනුෂ්‍යයන් දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න හැම ධනවත්ම හැම හිතුවරම හැම පඬිතයෝම හැම රජවරු ඇමතිවරු ඔක්කොම ගරුබුහුමන් කරනවා. මනුෂ්‍යයන් පමණක් නෙමෙයි දේව බ්‍රහ්මයන් මේදෙන බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කරනවා. ආන්නේ ගරුබුහුමන් ලැබීමට සුදුසු බව නැවතු සුදුසු බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතලා. ඒ හිතලා දෙන්නා වූ ගරු සත්කාර පූජා සත්කාර ලබන්නා වූ ස්වභාවය බුදුවරුන්ට අරහං ගුණ අරිහත් ගුණය. එය මුලටම තියෙන ගුණය. බුදුහාමුදුරුවන්ට ඒ කියන ඒ අරිහත් ගුණය කියන්න බැරිවා විශාලත්වය මේ වෙසක් දවසේම තේරුම් අරගන්න පුළුවන්. එකක් දවසෙන් තේරුම් අරගන්න පුළුවන් කියලා කියන්නේ අද
බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන් මුළු රටේම නොයෙක් විදිහේ සැරසිලි කරනවා. නොයෙක් හැටියට පහන් දැල්වීම් කරනවා. ඕවා කොයිවත් කරන්නේ බුදුහාමුදුරන්ට ගෞරවයක් සැලකිල්ලක් වශයෙන්. තව මේ ගම්සල් පවත්වනවා. තවත් නොයෙක් විදිහේ පින්කම් කරනවා. ඒ හැම එකක්ම කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන්. බොහෝ දෙනෙකු මේ පොයට තෙල් සමාදන් වෙනවා. ඒ තෙල් සමාදන් වන්නේ විශේෂයෙන් මේ පොයෙහි බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් තමයි. පූජාව ආමිෂ පූජාවේ ප්‍රතිපත්ති පූජා නෑ. බුදුහාමුදුරුවන්ට මේ එක වෙසක් පොහෝ දිනයකදී ලැබෙන පූජාවේ විශාලත්වයෙන් කොච්චරද කියලා කියන්නේ. ඔය පිළිවෙලට හැම පොය අවුරුද්දේ 365 දවසේම රටේ හැමතැන් වලින් එක්තරා ප්‍රමාණයක පූජා ලැබෙනවා. ඒ ලැබෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2529ක් වෙනවායි කියවනේ. ඒ 2529කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන් ජීවමානව සිටියා වූ බුදුහාමුදුරුවන්ගේ සංතානය ඔය ගුණ කොයි තරමින් පැවතුනාද කියන එක පිරිනිවන් පෑවායින් පස්සේ දැනට පවතින තත්ත්වයේ අනුව සලකා බලා ගන්න පුළුවන්. ඒ පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට මේ තරම් පූජා සත්කාර ලැබීමේ ශක්තියක් වෙනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කොයි තරම් තිබුණද කියන එක හිතා ගන්න පුළුවන්. ඒ ශක්තිය, ඒ අරහන් ගුණය බුදුහාමුදුරුවන්ට කොහෙන් ලැබුණද කියලා කියනවා නම් සාරා සංඛේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ කරන ලද දාන සීලාදී කුසල ධර්ම බලයෙන් තමයි. ලෝකෙහි බුදුරයන් වහන්සේලා පමණ වෙන කවුරුවත් පින් කරවත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ පූජා සත්කාර කිරීමේ වාසනාව බුදුරයන් වහන්සේලා තුළ පිහිටා තියෙනවා. ඒ පිහිටා තියෙන ඒ වාසනා ගුණයට අරහන් ගුණයෙන් කියලා කියන්නේ. ඒ අරහන් ගුණය ඇති කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා කොහොමද කියලා කියනවා නම් ලෝක සත්‍යයට යහපත වෙනවා. දැන් මේ අජීවමාන වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අද අප්‍රමාණ සුද පූජාවම පවත්වනවා. ඉතින් ඔය බුදුහාමුදුරන්ට කිසි ඕනකමක් කිසි වැඩක් නැහැ. ජීවමාන කාලයේ පවත්වනා වූ මහා පූජාවල් වලින් බුදුහාමුදුරුවන්ට කිසි වැඩක් නැහැ. මේ අරිහත් ගුණය බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරගත්තේ කොහොමද කියලා කියනනම් ලෝකයාගේ යහපත වෙනසයි. ලෝකයාගේ යහපත වෙනසයි කියන්නේ යම් කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරුවන්ට අද්දකෝ සෝලා වැඩිම පවණන මුත් කරනවා නම් එයත් ඒ තනත්තාට මරණින් මත්තේ දිව්‍ය ලෝකයට යාමට හේතු වන දිනක් වෙනවා. එතෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ අරිහන් ගුණය තියෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් උන්වහන්සේ දෙකට ඇදෙනවා. ඇදිලා ඒ බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරනවා. එසේ පූජා සත්කාර කිරීමෙන් බොහෝ සත්‍යයන් අනන්ත පරිණාම සැප සම්පත් ලැබෙනවා. ලොකු පූජාවක් බුදුරජාණන් වහන්සේ හදගත් බුදුරයන් වහන්සේලාගේ පිරිසක් වෙනවා. හැමදාම පාන්දර 4ට ඉඳලා 4ට ඔය වෙලාවෙදී අද මා විසින් කාට පිහිට දිය යුතුද ආත උපකාරයක් කළ යුතුද උපකාරයක් කිරීමට සුදුස්සෙක් ඉන්නේ කොහෙද කවුද කියලා ලෝකය බලනවා. එක දවසක් වැඩගහනවර වැඩ සිටින කාලයේ උන්වහන්සේ ලෝකයේ දේශ බලනකොට උන්වහන්සේගේ
නුවණට පෙනෙනා රජගහ නුවර මේ පොඩි එදාම මැරිලා අපායෙහි ඉපදින්නට හේතු මහලු පොඩිගහ උදේට දැකලා බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තිව අපායෙන් මිදෙන්නේ කොහොමද කියන්නේ එදා ඒ හොදි උපායන් හොදි මහල්ල පිටත් වෙලා එන වෙලාවේ 500ක් පමණ දෙකේ මහන්සියලා පිරිවරාගෙන අජගහනුවර බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඒ එන්න වාතය වැඩියේ මේ හොදි ගහන්නේ ඉබේ නැගිටලා මේ නගරයෙන් පිටතට යන්න එන වෙලාව ඒ එන මාර්ගය බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයෙහිම වැඩම කරලා අර පොඩි ගෑණි වෙනකොට ඒ ගෑණිගේ ගමන වළක්වනා පාඩේ ඉස්සරහම නැවතුන පොඩි ගෑණි නැවතුනහම පොඩි ගෑණි නැවතුනා ඊ නමුත් බුදුහාමුදුරන් ගැන දැනීමක් රැඳුම් පිදුම් කිරීමක් ගැන දැනීමක් පත්තරම ඒ පොඩි ගෑණිට ඇත්තේ නැහැ. බුදුහාමුදුරන් සමග සිටියා වූ මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැවතුනේ කුමක්ද කියන එක බැලුවම වහන්සේට වැටහුණා. අනික් කාරණයක් නිසා නෙවෙයි මේ අදම මැරිලා අපායට යන්නට සිටින පොඩි ගෑණියට අනුකම්පාව පිළිසෙයි කියලා. එහෙනම් දෙල්ල මුගලන් හාමුදුරුවෝ පොඩි ගෑණියට කතා කළා වදාළ මේ නුඹේ ආයුෂය දැන් ඉවර වෙන්න ගිහිල්ලා වැඩි කලක් නුඹට තව ලෝකයේ ජීවත් වන්න කාලයක් ඇත්තේ නැහැ. නුඹ ස්වර්ගයට යාම සඳහා කළා තියෙන යම් කිසි පිනක් ඇත්තේ නැහැ. නුඹ දැන් මැරිලා අපායට යන්න සිටින කෙනෙක්. ඒ නිසා ඒ විදීම සඳහා වහාම මේ බුදුහාමුදුරන්ට පසඟ පිහිටවලා වදින්නේ කියලා හිතුවා. එහෙම කිව්වම මේක නැත්නම් ටිකක් බයක් සංවේගයක් ඇති වෙලා පසඟ පිහිටවලා බුදුහාමුදුරන්ට වැඳලා ඉතින් තමා උදෙසා ඒ ලෝකේ හැම දෙනා විසින්ම ගරුබුහුමන් කරන බුදුරජාණන් වහන්සේ තමන් ළඟට පැමිණි එක ගැන තමන් ළඟම නැවතුණු එක ගැන තමන්ට ලොකු සැලකිල්ලක් කළා ඒක ගැන ඒ රොඩි ගෑණියට මහත් ප්‍රීතියක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ වදිනවා පේන තෙක්මානේම ඒ පැත්තට බලාගෙන ඇඳගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිටියා. රොඩි ගෑණි කළා වූ වින ඔච්චර වෙනම කොහොමද? ඒ ගෑණි එදාම කුලප්පුවෙත් එළදෙනෙක් විසින් ඇරලා මරලා දැම්මා. එසේ මට ආවු රොඩි ගෑණි තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානයක මහත් ධන සම්පත් ඇත්තා වූ දෙවඟරක් වෙලා උපන්නා. ඔය කිව්වේ විමාන වස්තු ප්‍රකරණයේ කියන ග්‍රන්ථයෙහි සඳහන් වන්නා වූ එක්තරා කතාවෘත්තියක්. දැන් මේක ඔය කතාව ගැන හිතන්න තවත් කාරණයක් වෙනවා. බුදුහාමුදුරුවන්ට මේ රොඩි ගෑණිට හරකෙක් ඇනලා මැරෙනවා කියන එක කලින්ම පෙනුණා. එහෙම පෙනිලා එතෙන්න වැඩම කළේ. එතෙන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒක වළක්වන්න බුදුහාමුදුරුවන්ට බැරිද කියලා. එහෙම ප්‍රශ්නයක් ලැබෙනවා නේද? ඒ රොඩි ගෑණියට එබන්දක් සිද්ධ වන්නේ ඒ තැනැත්තියගේ යම්කිසි අකුසල කර්මයකින්. ඒ අකුසල කර්ම වලින් සිද්ධ වන්නා වූ දේවල් කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නියත වශයෙන් මේ තැනැත්තියට මැරෙන්න සිද්ධ වෙන එක දැකලා මරුණායින් පස්සේ අපායට නොයන හැටියට සුගතියට යන හැටියට ඒක නැතිට
මේ අනුශාසනා කළා පිළිවෙල කළා දුන්නා. එහෙම කෙනෙකුට අර බුදුහාමුදුරුවන්ට වඳින්න පුදන්න හිතෙන්නේ බුදුහාමුදුරුවන් දැක්කම ඒ බුදුහාමුදුරුවන් තුළ ඇත්තා වූ අරහන් ගුණය නිසායි. ඒ අරහන් ගුණය නිසා තමයි අප්‍රමාණ මේ ලෝකේ ජනකාය බුදුහාමුදුරුවන්ට පූජා සත්කාර කරන්නේ. එහෙම ඒ අරහන් ගුණය නිසා බුදුසජාණන් වහන්සේට නොඑක් විදිහේ ආහාර පාන මල් පහන් පොඩිසේ සත්කාරී नाना प्रकार දේවල් පූජා කළා වන්දනා කළා මහා කුසල ස්කන්ධය බොහෝ ජනයා විසින් ලබා ගන්නවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නැත්නම් අනික් අයට කරන්න හිතෙන්නේ නැහැ. ඒ අරිහත් ගුණයෙන් ඒ නිසා ලෝකයට මහා ශාන්තියක් ඇති වෙනවා. මහා ශාන්තියක් සිද්ධ වෙනවා. ඔය පිළිවෙලට කියලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ රාශියක් තියෙනවා. අරිහත් ගුණය කියන්නේ උපමනක් නෙවෙයි. නම් මේ අද දවසට ගැලපෙන අද දවසේ තෙනෙන්න තියෙන කරුණු වලින් ඔය අරිහත් ගුණය ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඉතින් මේ දවස කොයි කවුරුත් බුද්ධ ගුණ සිහි කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙන දිනයක්. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණයම තමයි. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසා තමයි බොහෝ දෙනාට අද මේ සිල් සමාදන් වෙන්න හිතෙන්නේ. වැඳුම් පිදුම් කරන්න හිතෙන්නේ. ඕවා හේරම හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසා. ඉතින් ඒවා කරලා බොහෝ ජනයා ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය වූ අරිහත් ගුණයෙන් ලෝකයට සිද්ධවන්නා වූ මහත් අර්ථය මහත් ප්‍රයෝජනය තමයි. සිල් සමාදන් වීම ගැන අද මට කාරණයක් කියන්න හිතුණා. নানা ප්‍රකාර සිල් තියෙනවා. පොය දවසට සාරක්ෂා කරන සිල් වලට උපෝසත සීලය කියලා කියනවා. මේ අෂ්ටාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, දස සීල් ඔය තියෙන සිල් වල ප්‍රධාන ශික්ෂාපදය විකාල භෝජන ශික්ෂාපදය. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම. ඕවා මේ බෞද්ධයන් විසින් සිල් සමාදන් වුණත් සදාහටම කළ යුතු වැඩ. පොහොය දාර කියන විශේෂ දේ තමයි විකාල භෝජනයෙන් වැළකීම. විකාල භෝජනය කියලා කියන්නේ දවස කොටස් දෙකකට බෙදෙනවා. කාලය විකාලය කියලා. කාලය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ආහාර ගන්න වෙලාව. ඒ කොයි වෙලාවද කියලා කියනවා නම් නගරහිර පැත්තේ පාන්දර 5ට විතර වෙනකොට නගරහිර පැත්තේ ආකාශයට සූර්ය රශ්මිය වැටිලා තියෙනවා පෙළෙනවා. ආන්නයකට කියන්නේ අරුණේ කියලා. අරුණ කියන්නේ මගරත්හැය කියන එකයි. මගරත්හැය ඒ අරුණ පහළ වූ තැනපත් ඉර උගුවන්ත හැලෙන තෙක් ඒ බුද්ධ ආදී ආර්යයන් විසින් ආහාර ගන්නා කාලය. එතන හිටන් මේ දවල් කාලය රාත්‍රී කාලය දෙකට කියන්නේ විකාලයයි කියලා.